ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙනකොට මේ යුනිට් එකේ RPM ස්පීඩ් එක 2200ක් පෙන්නනවා. ඉතින් මේ Deep Tech අපේ මේ movable solar structure එකේ අපි මේ bifacial panel භාවිතා කරලා තියෙනවා. ඒ කියන්නේ දෙපැත්තෙන්ම generate වෙනවා මේක. ඉතින් ඒත් එක්ක ඔයාලා දැන් බලා ගන්න පුළුවන් මොකද්ද මේ move වෙනවා කියලා. ඒ කියන්නේ මේ දවසේ අපිට ඉරේල්න වැටෙන ප්‍රතිශතයත් එක්ක අපිට මේකේ position එක වෙනස් කරන්න පුළුවන්. ඔයාලට පේනවා අපි මේ position 3කට වෙනස් කරන්න හදලා තියෙනවා. මේ එක position එකක් මේ බලා ගන්න පුළුවන් ඔයාලට මේ එක position එකක්. ඊළඟ second position එකට යන් මේ second position එක. ඉතින් මේක ඇත්තම කිව්වොත් heavy duty මේ box bar භාවිත කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඕනම හුළඟකට ඕනම weather condition එකකට මේක ඔරොත්තු දෙනවා. මොකද අපි anti corrosive paint ගාලා මේක paint කරලා තියෙනවා. ඉතින් අපි බලමු දැනටමත් ඔයාලට පේනවා 2000 ගණන් RPM වෙනවා මේ controller එකේ. ඉතින් අපි USA pump එකක් දාලා තියෙන්නේ Franklin Electric. ඉතින් මොකද අපි හොඳම දේ තමයි ශ්‍රී ලංකාවේ ගොවියන්ට දෙන්නේ අලුත් වෙන ටෙක්නොලොජි එක, modern ටෙක්නොලොජි එක. ඉතින් මේ smart agriculture mission එකේ ඇත්තටම මේ Deep Tech අපි ලොකු කාර්යභාරයක් කරනවා මේ ශ්‍රී ලාංකීය කෘෂි ගොවිතැනට. ඉතින් බලමු අපි පොඩි අදහසක් ගමු අපේ ගොවි මහත්තයාගෙන් මෙච්චර කාලයක් ඩීසල් භාවිතා කරලා මේ මෙතන තියෙන මේ වගාබිමට වතුර දුන්නු රණසිංහ මහත්තයා ඉන්න අපිත් එක්ක. ඉතින් අද එයාගේ මේ ගොවිතැන අදින් පස්සේ සාරවත් වෙන්න යන්නේ මේ සූර්ය බල වතුර පම්ප පද්ධතියෙන්. ඒ කියන්නේ solar water pumping එකෙන් තමයි මේ යන්නේ. ඉතින් අද ඉඳන් ඇත්තම කිව්වොත් ස්මාර්ට් ගොවියෙක් අද මේ අපේ රණසිංහ මහත්තයා. මොකද මෙයා අලුත් මේ කෘෂි කර්මාන්තයට අලුත් ස්මාර්ට් ඇග්‍රිකල්චර් වෙත යොමු වෙලා තියෙනවා. මොකද මේ ඩීසල් එන්ජින් එකෙන් අයින් කරලා ඔයාලට පේන්න තියෙනවා මෙතන අඟල් දෙකේ ඩීසල් එන්ජින් එක පේන්න තියෙනවා ඔයාලට. ට්‍රැක්ටර් එකකට කපල් කරලා තියෙන ලෑම් මාස්ටර් එන්ජින් එකකට. ඉතින් අද කෙලින්ම ඒකේ ඒ බටේ ගලවලා කෙලින්ම අපේ සෝලාර් වෝටර් පම්ප් එකට දාලා තියෙනවා. ඉතින් එයාගෙන්ම හමු කොහොමද අපේ මේ සෝලාර් වෝටර් පම්ප් එක ඊට වැඩිය එයාට වැදගත් වෙන්නේ, ඊට වැඩිය මොනවද අපේ එකේ තියෙන වාසි, අපි මොනවද කියලා අහමු. ඉතින් මේ අපි ඉන්නේ රොටවැව ප්‍රදේශයේ. ඉතින් අපි රණසිංහ මාමෙන් අහලා බලමු මොකද මේ ප්‍රදේශයේ ඉන්න තව ප්‍රතාපවත් ගොවියෙක්. මොකද අපි ඉස්සල්ලාම මේ පැත්තට වෙලා මේ අපේ ගහපු පළවෙනි සිස්ටම් එක. ඉතින් අපි බලමු එයාගේ අයිඩියා එකෙන් එයා කොහොමද කියන්නේ කියලා. ඉතින් මාම ඔයාට මොකද හිතෙන්නේ මේ සෝලාර් වෝටර් පම්ප් එක ගැන? හැබැයි ගොඩක් සන්තෝෂයි. අපි මෙච්චර කාලයක් දැනුවත් වෙලා හිටියේ නෑ. මට සාමාන්‍ය සෑහෙන වේදමක් යනවා කන්නකට. මම හිතන්නේ ලක්ෂයකට විතර ඩීසල් ගන්නවා. ඔව් ඒක කන්නකට ලක්ෂයක් යනවා. ඉතින් මේ යන්නේ මේ ඩීසල් වියදම යන්නේ මේ කන්නකට ලක්ෂයක්. ඔව් ලක්ෂයක් දෙනවා. ඊට අමතරව මේ ලක්ෂයට අමතරව මෙයාලට කුමිනාශක වලට, මේ ගේන බීජ වලට, මේ ලුණු බීජ වලට, ඒත් එක්ක මේ බීට්‍රූට් සීඩ් වලට. ඉතින් ඒ වගේ මේ ගොවියෙක් කියන්නේ ඇත්තම කිව්වොත් වියදම් ගොඩක් දරන පුද්ගලයෙක්. ඉතින් මෙහාට ළඟම මාකට් එක දඹුල්ලනේ. දඹුල්ලේ මාකට් එකට මේ මාමලා අරයි යන්න ඕනේ. කියන්නේ එතකොට අරයි යන වියදම, ඩීසල් කොස්ට් එක මේ ඔක්කොමත් එක්ක කොහොමද මෙයාලා මේ ගොවිතැන මැනේජ් කරගන්නේ? ඔව් හරිම අමාරුවෙන් ගෙනියන්නේ. දැන් අත්තරම දත්තට වගේ උදාලා තිබ්බේ. මම හිතන්නේ දැන් නම් එම උදාවීමක් වෙන්නේ නැතිව මට ලොකු සහනයක් කියලා නැත්නම් පොඩි සන්තෝෂයක් ඇති වෙනවා. දැන් මේ සෝලාර් එකකින් හින්දා මට සෑහෙන වටිනාකමක් දැනෙනවා. දැන් ලොකුම සන්තෝෂයක් දැනුණා මට මේක වතුර පාර එනකොට. ඒකනේ ඉතින් දැන් රණසිංහ මාමා කියනවා වගේ. ඉතින් මොකද අපට පේනවා මේ මාවලගේ තියෙන මූණේ තියෙන හිනාව. ඉතින් ඇත්තම කිව්වොත් Deep Tech අපටත් මේ වැඩේට සම්බන්ධයෙන් ලැබිච්ච ඇත්තටම විශාල ආත්ම තෘප්තියක් ගෙන දෙන දෙයක්. මොකද මේ ශ්‍රී ලාංකික ගොවියා මේ නගා සිටුවන වැඩසටහනට මේ ශ්‍රී ලාංකික කෘෂිකර්මයේ නගා සිටුවන දේ ප්‍රමී ඇත්තම කිව්වොත් මේ ෆීල්ඩ් එකේ මේ ස්මාර්ට් ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකේ ඇත්තම කිව්වොත් Deep Tech අපි දැනට ලීඩින් සෝලාර් වෝටර් පම්ප් කම්පැනි එක වෙලා ඉවරයි. මොකද අපි දිස්ත්‍රික්ක ගණනාවක ශ්‍රී ලංකාවේ සෝලාර් වෝටර් පම්ප් ව්‍යාපෘති 1000කට අධික ප්‍රමාණයක් කරලා තියෙනවා. ගොවියෝ 11000කට අධික ප්‍රමාණයක් මේ ව්‍යාපෘති වලින් එයාලගේ අදාළ වතුර අවශ්‍යතාවය සපයලා දීලා තියෙනවා. ඉතින් රණසිංහ මාමා වගේම ඉතින් තව අපි ගොවි මහතුරු ගොඩක් ඉන්නවා. මොකද මේ එක්කෙනෙක් විතරයි. මොකද අපි මේ අද කරපු වැඩේ පොඩි අයිඩියා එකක් එයාගෙන් ගත්තේ. මොකද්ද මේ වැඩේ හොඳයිද, කොහොමද ෆීඩ්බැක් එකක් ගත්තේ.